Oh my god බලන්න මේ පැත්තේ තියෙන තව ලස්සනට වගා කරන තව එළවලුක් තමයි මේ තක්කාලි කියලා කියන්නේ. හොඳ පේනවා නැවුම් තක්කාලි. ඉතින් මේ පැත්තේ මිනිස්සු දීලා දැන්න මාරහයි. අතරම රහයි. ඉතින් පළතුරක් ඒ වගේම එළවලුක් දෙකටම ගන්න. ඒකක් තමයි තක්කාලි කියලා කියන්නේ. ඉතින් අමුවෙන් කෑවොත් පළතුරක්, විල කෑවොත් එළවලුක්. ඉතින් මෙන්න මේ තක්කාලි කොටුවකට මම ඇවිල්ලා ඉන්නේ. බැනුම් ගන්න වෙයි දන්නෙත් නැහැ. අවුලක් නැහැ. තක්කාලි මාරහයි. ඔයාලා පැත්තට ගෙවල් වලට නම් එන්නේ තැයිලා පොඩි ඉච්චනේ. මේ දැන් ගහෙන් කඩාගත්තේ දෙකම මාරහයි. ඇත්තටම රහයි තක්කාලි. ඉතින් තාම පොඩි ගෙඩි. ඉතින් මේවා ලොකු වුණාම කොළඹට යනවා බොහොම පරිස්සමට. ඉතින් මිනිස්සුන්ගේ දිනදා දෛනික දේල මේ පේනවනේ. මේ ඇඟිලා තියෙන්නේ මෙයාලා එන්නේ නැහැ එළියට. තක්කාලි. ඉතින් මේ පැත්තේ එනවා නම් අනිවාර්යෙන්ම තක්කාලි. තාම තක්කාලි කැඩුවේ නැද්ද අයියේ? එකපාරයිද කැඩුවේ? එහෙනම් යාළුවනේ අපි යා. තව වැඩි වෙලා හිටියොත් මේ බලන්නේ ඉතින් ලස්සනද කියලා. මාර ලස්සනයි. තව වැඩි වෙලා හිටියොත් අනිවාර්යෙන්ම තව ගෙඩි දෙක තුනක් කන්න යනවා. මරු මාරහයි. එහෙනම් අපි තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතක travel with multi boy එක අද සිටින් ජය වේවා.